ඈත තිබුණු පුංචි කැලෑවේ ලස්සන විලක් තිබුණා. ඉතින් මේ විලේ චූටිම චූටි ඉබි පුංචෙක් එයාගේ අම්මත් එක්ක ජීවත් වුණා. ඒත් දවසක් ඉබි පුංචට එයාගේ අම්මව හොයාගන්න බැරි වුණා. ඉතින් ඊට පස්සේ විලේ හිටපු ගෙබි පුංචා ඉබි පුංචට උදව් කරන්න ඉදිරිපත් වුණා. ඊට පස්සේ ඉබි පුංචා හිමින් ගෙබි පුංචා කිව්ව විදියටම ඉස්සරහට ඇවිදගෙන ගියා. ඔන්න ඔහොම ටිකක් දුර යද්දී ඉබි පුංචා දැක්කා එතන තිබ්බ විශාල ඕක් ගසක් උඩ ලස්සන නිල් කුරුල්ලෙක් ඉන්නවා. ඉතින් ඔහු කිව්වා ඔතනින් දිගටම ඉදිරියට යන්න. එතකොට ඔයා කලින් හිටපු ලස්සන විල ඔයාට හම්බෙනවා කියලා. ඔහොම ටිකක් දුර යද්දී ඉබි පුංචා දැක්ක එයා කලින් හිටපු තැනටම එයා ආයෙත් ඇවිල්ලා කියලා. ඔන්න ඔහොම ටිකක් වෙලා යද්දී ඉබි පුංචාගේ යාළුවෝ විලේ පිරීලා හිටියා. ඉතින් ඉබි පුංචාට හරිම සතුටුයි. එයාට එයා ගෙදර වගේ හැඟීමක් තමයි දැනුනේ. ඉතින් ඉබි පුංචා කිව්වා එයාට එයාගේ අම්මව හොයාගන්න බෑ කියලා. ඉතින් අනෙක් ඉබි යාළුවෝ ටික එකතු වෙලා අපේ මේ චූටි ඉබි පුංචාව එයාගේ අම්මා ළඟට අරන් යන්න බාරගත්තා. ඉතින් රෑ වෙද්දී එයාලට පුළුවන් වුණා එයාගේ අම්මට මේ ඉබි පුංචාව බාර දෙන්න. ඉතින් එයාලා හැමදාම සතුටින් ජීවත් වුණා.